හරි අපි අද හදන්න යන්නේ මාළු ෆිෂ් ටෙම්පර්ඩ් එකක්. අපි බලමු මොනවද ඕනේ කියලා. මෙතන තියෙනවා මම ඉඟුරු සුදු ලුණු කොටාගෙන තක්කලිය ඔමිරිස් සුදු ලුණු මෙතන අපි මම නම් තියෙන ලින්නෝ ග්‍රෑම් 500ක් තියෙනවා. අරබෙන්ජ තියෙනවා. ලුණු තියෙනවා. දැන් මුලින්ම මාළු ටික තම්බ ගන්න තමයි හදන්නේ. මෙතන වතුර එකක් අපි ඉලි තේල් තියෙනවා. ඒකට ලුණු පොඩ්ඩක් දාගන්නවා. හරි අපි දැන් මේකට මාළු ටික දාගමු. අපි මෙතන පොඩ්ඩක් කහ පොඩ්ඩක් එකතු කරගන්න. ඒකට මාළුගේ පාට ලස්සනට එනවා. හරි අපි දැන් මේකට දාගන්නවා තෙල් ටිකක්. අපි දැන් දාගන්නවා මේකට අබ පොඩ්ඩක්. උඩුහා. වර්ධමු කරගන්න ඇති. මේකම කුඩු පොඩ්ඩක්. අපි ටික පොඩ්ඩක් උකරගෙන එනකොට අපි දාගමු ලුණු ටික. අපි දැන් මේකට දාගන්න කොටාගත්ත ඉඟුරු සුදු ලුණු ටික. අපි දැන් මේකට දාගන්නවා කරපිංචා. මේක අපි දැන් එකතු කරගන්නවා අපි කපාගත්ත අමිරිස් සහ සුදු ලුණු. ඔයගොල්ලන්ට මාළු බේස් පොඩ්ඩක් දාගන්න පුළුවන්. මට අද මාළු බේස් හොයාගන්න බැරි වුණා. අපි දැන් දාගන්නවා මේකට කහ පොඩ්ඩක්. කැලමිරිස්. ජම්බෙරිස්. ඒකම ලුණු ගොඩක් ඕනේ නැහැ මාළුකට ලුණු දාපු හින්දා. මම මෙතන එකතු කරගන්නවා මම හදාගත්ත චිලි පේස්ට් පොඩ්ඩක්. ඔයගොල්ලන්ට චිලි පේස්ට් තියනවා නම් දාන්න. මම මේක ඇඩිෂනල් දාන්නේ මේ රස වැඩි වෙන්න. අපි දැන් එකතු කරගන්න අපි තම්බගත්ත මාළු ටික. අපි දැන් එකතු කරගන්න අන්තිමටම අපි කපාගත්ත තක්කලි ටික. ඔයගොල්ලන්ට දැන් පේනවා අපි මාළු බෙදුම. ඒක සමන් තෙල් දැම්මම වගේ තමයි. හැබැයි සමන් පරාදයි. ඔයගොල්ලෝ කරලා බලන්න. චිලි පේස්ට් එකේ රෙසිපි එක මම channel එකේ දාලා තියෙනවා. ඒකත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. අපේ මාළු ටෙම්පර්ඩ් එක ෆිෂ් ටෙම්පර්ඩ් එක හදලා ඉවරයි. ඔයගොල්ලෝ හදලා බලලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. රස කොහොමද කියලා.